අපිට කතා කරමුනේ. එක් ලක්ෂ 20000ට අද ඓතිහාසික මේපාවිට පුරවරේ පළතුරු බඳුන 1,20,000ට වෙන්දේසි වුණා. ඉතින් අපි අයිතිකාරයෝ මේපාවිට අජිත් මැතිතුමා අපි මේක ප්‍රදානය කිරීමට සුමිත් මහත්තයාට ආරාධනා කරන්නේ. අපි නෙලිත ගමලාත් මහත්මයාට බින්දික අපේ ආදරණීය මහත් ගරු මැතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබගේ සිරිතින් 1,20,000ට අද වෙන්දේසන පළතුරු බඳුනේ අයිතිකාරයෝ මේපාවිට අජිත් මැතිතුමාට ලබා දෙන ලෙස ඔබගේ සිරිතින් ලබා දෙන ලෙස බින්දික මැතිතුමාට ගෞරවයෙන් අපි ආරාධනා කරනවා. පොතපුරවරේ අපි වෙළඳ ව්‍යාපාරික බින්දික මැතිතුමනි ඔබගේ සිරිතින් ලබා දුන්නා වූ පළතුරු බඳුනේ අයිතිත්වය අද අජිත් මැතිතුමාට 1,20,000ට වෙන්දේසන පළතුරු බඳුනේ අයිතිවීමනේ අජිත් මැතිතුමාට ඔබට බින්දික මැතිතුමනි ඔබට හේසර මැතිතුමනි ඔබට අපේ චින්තක මැතිතුමනි ඔබට මන්දි මැතිතුමනි ඔබට මේ ඓතිහාසික පරිවරේ මේ 1,20,000ට වෙන්දේසන පළතුරු බඳුනේ වෙනින් දායකත්වය ලබා දුන්නා වූ සියලු දෙනාටම අපි සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මට සහාය දුන්න අපගේ සිත්මන පහන් දැල්වන ඒ ආදරණීය දියා දරුවන්ට සනේ ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය සමිත් ගුරුපියාණන්ට මා හර්තාවකින් ස්තුතිවන්ත වෙනවා මට සහායක් ලබා දුන්නාට. ඉතින් උදවල්පතිතුමා ලහිරු මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ කටයුත්තදී ඔබටත් අපි සියලු දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආදරණීය දුවත් එක්ක වගේම ඔබගේ ආදරණීය මෙන්නත් එක්ක සැපමිලා මේ කටයුතු සහායකව දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් දායකත්වයක් ලබා දුන්නා වූ මේපාවිට එක්සත් සුබදායක මනෝදර්ශන සමිතිය සහ ක්‍රීඩා සමාජයට ආධාර පිණිස මේ පදතු පළතුරු බඳුනේ වෙන්දේසිය මෙතනින් නිමා වෙනවා. මෙතෙන් සිට අපි බාණ්ඩ වෙන්දේසියටයි යොමු වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඔබගේ සියලු දෙනාගේම දායකත්වය ලබා දෙන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ඒ වගේම වෙන්දේසියේදී බාණ්ඩ වෙන්දේසියේදී සාමාන්‍ය බාණ්ඩේ වටිනාකම ඔබ දීලා අරගන්න වෙන්නේ. එහෙමයි සුමිත් මහත්තයා යන්නේ. බාණ්ඩේ පොඩි අපි කියන මගෙන් රබානන 3000 රුපියල් 3000 දීලා තමයි බාණ්ඩේ ලබා ගන්න වෙන්නේ. සුමිත් මහත්තයා වෙන මොනවාරි එකක් දෙනවද අපි විශ්වාස ප්‍රසංගයත් එක්ක නිසා වෙන අර්ථන කණ්ඩායමක් මොනවාරි අපි ඉදිරිපත් කරනවද? අපි මේ මොහොතේ